අද දිනේදී ගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රැස්වීමක් පැවැත්වුවා බන්ධනාගාර සම්බන්ධව. ඒකට ආනන්ද විජේපාල ඇමතුමාත් IGPත් ඩිෆෙන්ස් සෙක්‍රටරිත් ආරක්ෂා අමාත්‍යාංශ ලේකමුත් බුද්ධ්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ වුණා සමග මෙතනදී අපි සාකච්ඡා කෙරුණේ මේ හිරගෙවල් 33ේම රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධ කටයුතු. මේ වන විට යම් තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේට වඩාත් සාර්ථකව මුහුණ දෙන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමේ ක්‍රමයක් පිළිබඳව. ඒ අනුව අද අපි තීන්දුව කරනු ලැබුවා සෑම ප්‍රශ්න එකක්ම හිරකයක්ම අලලා ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්න. ඒකාබද්ධ යාන්ත්‍රණය වෙන්නේ බන්ධනාගාර සේවය, පොලිසිය, STF එක සහ අවශ්‍ය අවස්ථාවල ත්‍රිවිධ හමුදාවේ සහායද සහිතව ඒකාබද්ධ රැපිඩ් රෙස්පොන්ස් යුනිට් එකක්. ඒ කියන්නේ ඒකෙන් මූලික බලාපොරොත්තු වෙන්නේ හදිසි අවස්ථාවලදී ආරක්ෂාව රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම. ඊට අමතරව රැඳවියන්ගේ සුබ සාධනය, රස පරීක්ෂා වාර්තා පමාවීම, ඒ අවශ්‍ය සියලුම දේ ආරක්ෂාව පමණක් නෙමෙයි රැඳවියන්ගේ අනිත් සියලුම දේ බලන්න. මොකද අපි දන්නවා යම් කුමන්ත්‍රණකාරී පිරිස් ඇතුළේ මේක මෙහෙව්වට මේවට සම්බන්ධ නැති පුද්ගලයෝත් ඉන්නවා. දැන් මේ වෙනුවට අපි දන්නවා මේ ගමෝ බන්ධනාගාරයේදී ඒ වෙච්ච සිදුවීමට අලලා ඒ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු 61කට දැන් අපරාධ චෝදනා ගොනු කරලා තියෙනවා මිනිමැරීම සම්බන්ධයෙන්. එතකොට අපි කිසිදු අවස්ථාවක් දෙන්නේ නැහැ, chance එකක් දෙන්නේ නැහැ. මේක ඇතුළේ ඉඳන් ඒ ආකාරයේ කුමන්ත්‍රණකාරී අපරාධ කරනවට. නමුත් ඕක ඉන්නවා තව වට සම්බන්ධ නොවන සාමාන්‍ය ජනතාව. ඔවුන්ට අපි යම් සහන සැලසිය යුතු වෙනවා. ඒ වගේම ඉතා ඉක්මනින් මෙම ප්‍රිසන් පද්ධතිය තුළ තිබෙන කරුණු සාකච්ඡා කරන්න අපි ඊළඟ සතියේදී මේ සාකච්ඡා කරන ලද යාන්ත්‍රණ එහෙමත් නැත්නම් කමිටු ඒ ප්‍රිසන්ස් 33ට වදාළව ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා.